දැන් අපි හදන්නේ මේ දෙනිපිටියේ දීකිරි. කවුරුත් දන්නේ නැති දීකිරි කියන්නේ මේ පොල් ගෙඩිය හැදිලා තියෙන එක දෙනිපිටියේ විතරයි හැදෙන්නේ. දැන් බලමු මේ දීකිරි ගෙඩිය අපි දැන් පලන්න තමයි හදන්නේ. පොල් ගෙඩියක් නෙමෙයි මෙන්න මේකට තමයි දීකිරි කියන්නේ. ඔන්න දැන් බලන්න ඇතුළ පෙන්නන්නේ. ඔන්න දීකිරි. බලා ගන්න අදවත් දීකිරි ගෙඩිය. මෙන්න මේක තමයි දීකිරි කියන්නේ. මේ ඇතුලේ හැදිලා තියෙනවා දැන් ඝනකම වැඩි අර පොල් ගෙඩියට වඩා. එක් ඩිංගක්වත් දැක්කනේ වතුර නැහැ. වතුර නැහැ මේ ඇතුලේ නේ. මෙන්න මේක තමයි. මේ බලන්න ඝනත්වය වැඩි. මේක පුළුන් වාගේ ඇතුල. මේක හරි සොෆ්ට් නේ. හරිම සොෆ්ට්. ඔන්න සයිස් එක. අනිත් එකට වැඩි එන විශාලයි මේ මදේ පොල් මදේ. මෙන්න මේ ඇතුලේ මේ තියෙන එක තමයි මෙන්න මේ කිරි හට්ටිය වගේ තියෙන මේ තියෙන්නේ. මෙන්න මේක තමයි දීකිරි කියන්නේ. ඔන්න බලාගත්තනේ අදවත්. මෙන්න අනිත් පරිදි. එතකොට මේ වතුර නැහැ මේකේ. මේ වතුර වලින් සම්පූර්ණයෙන් මේ පොල් ගෙඩිය හැදිලා තියෙනවා. මෙන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි. ඔන්න දීකිරි. කිරි පැණි එක්ක මේක කිරි පැණි සීනි එක කන්න පුළුවන් නැත්නම් දෝසි හදන්න පුළුවන්. ඒ වගේ කෑම ගන්නවා මේක හෙන ගුණයි කියලා තමයි කියන්නේ. මොකද මේ ලංකාවේ මෙහෙ විතරයි තියෙන්නේ. හරි එහෙනම් ඕකේ ජය වේවා. හරි. දැන් මෙන්න අපි දීකිරි ගෙඩියට පැණි දාලා මෙන්න මේක කන්න පුළුවන් දැන්. බලමු අපි කොහොමද කරන්නේ කියලා එක. කිතුල් පැණි දාන්නේ. අර කිරි වගේම තමයි දැන් මේක විශේෂත්වය මේ පොල් ගෙඩිය ඇතුලේ තමයි මේක හැදිලා තියෙන්නේ රයිට්. හරි. ඔන්න බලන්න. දැන් හරි ඩෙසර්ට් එක වගේ දැන් මෙහෙම මේව කන්න පුළුවන් අන්න එහෙම. දෙකද. මේක පුළුන් වගේ එහෙම කිරි වගේ තියෙනවා ඇතුලේ. තාම රසවත් ගුණවත් කෑම. දෙනි පිටියේ විතරයි තියෙන්නේ.